මේ තුන්වෙනි අධ්‍යයනය. අද රාත්‍රියේදී අපට බොහෝ දේවල් මේ වේදිකාව මත බලා ගන්නට හැකියාවක් ලැබෙවි. සමහර විටකදී ඔබේ දිනෙත් මවිත වේවි. සමහර විටකදී අපිට හිතා ගන්නත් බැරි වේවි ඒ ජවය තාමත් කොහොමද තියෙන්නේ කියලා. මම හිතන්නේ ඒ සියල්ලටම ඉදිරි හෝරාත්‍රිත්වය ඔබට අපි ඉදිරි කරනවා. මුලින්ම නර්තනයක් වෙතයි යොමු වන්නට මේ සූදානම් වෙන්නේ. අපි මේ නර්තනයට ඔබේ අවසරය ලබා දෙන්න හොඳ උණුසුම් මත්පොළ සංවාදයක් ලබා දෙනවා ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයට.
විශ්වාස කරනවා ඔබ ඒ ආරම්භය රස විඳින්න නැtei කියලා. මොකද උණුසුම් අත්පොලසන්නාදයක් යලිත් දුන්නා නම් ඒක අපිට ධෛර්යයක් මාර්ගයක්. දවස තවත් වර්ණවත් කරන්න පැමිණි ඔබ සෑම දෙනාටම ස්තුතියි. අපිට මේ දිනේ මේ තරම් ඉක්මනට කරගන්න ලැබුණේ විශේෂිත පුද්ගලයෙකුගේ ඉදිරිපත් වීම නිසා. ඒ තමයි චරන් Walia. Behalf of Sri Lanka Community Services Association, I would like to welcome Charan's family and his team. Charan, thank you for your continuous support and your encouragement in making Sihnarayak 3 possible tonight. And I would like to highlight and give much thanks to you for your full sponsorship. We couldn't have done this without you, Charan. Thank you so much. අපේ මේ ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමයේ නැමැති ළමයාට දැන් අවුරුදු 7යි. ඕගොල්ලොන්ට මතක ඇති මේ වැඩි දෙනෙකුත් එදත් ආපු අය අදත් ඉන්නවා. අපි පළවෙනි ප්‍රසංගය පැවැත්වුවේ 2019. එතකොට මේ අපේ ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමය කියන ලදරුවට මාස 10යි. ඒ දවස්වල අපිට මේ දරුවා හදාගන්න සල්ලි තිබුණේ නැහැ. ඉතින් අපි ආච්චිලා සීයලා නැන්දලා මාමලා ටික එකතු වෙලා අපි හිතුවා නටලා සල්ලි ටිකක් හම්බ කරගන්න. ඉතින් එහෙම නටලා තමයි පළවෙනිම ප්‍රසංගයේ අපි සමිතිය රැකගන්න මුදල් හොයාගත්තේ. ඉතින් අද ඒකේ පස්සේ හරි විනෝදාත්මක අවස්ථාවක් වුණා. අපේ සමාජිකයෝ 65ක් ඉන්නවා. මේ 65න් 35ක් වගේ අද නටනවා. මේ ඔක්කොම අවුරුදු 60ක් අවුරුදු 95ක් අතර පරිණත යෞවනයේ ඉන්න අපේ යහළු එහෙලියන්. මේ පරිණත යෞවනය අවුරුදු 19 දී 20 දී අපිට ආපු අපි ගත කරපු යෞවනයට වඩා හරිම විනෝදාත්මකයි. ඒ වගේම හරිම සැහැල්ලුයි. අර අපි පළවෙනි නර්තනයෙන් අදහස් කළා වගේ නිල් අහසේ ඉන්න සුදු පරවි වෑනක් වගේ අපි ඊටාම සතුටින් විනෝදයෙන් කාලය ගත වෙනවා. අපි හැමෝගෙම ඊට හුඟා දුරට මේ සංගමය අපි එක සංගමයේ නිසා එකතු වුණු යහළු ඉහෙලියන්. ඉතින් ඊටාම සමීප සම්බන්ධතාවයක් අපි හැමෝගෙම අතර තියෙනවා. ඒකෙන් තමයි අපේ මේ යෞවනයේ ගොඩාක් රසවත් වෙලා තියෙන්නේ. අපි සින්දු කියනවා, නටනවා, ගමන් යනවා. ඒක ඉතින් අර ගෙදර දරුවොත් එක්ක යන ගමන් යනවා, හැම කෙනාම යනවා, දරුවෝ එක්කන් යනවා. හැබැයි හැමෝම කියනවා ඊට වඩා මේක විනෝදයි කියලා. ඉතින් මේ අපි මේ පරිණත යෞවනයේ සුන්දරම දවසක් තමයි මේ අද. ඉතින් ඒ අපි එකතු වෙලා මේ මහන්සි වෙලා අද දවස අපි උදා කරගන්න පහුගිය මාස 2-3ක් ඉතාමත් විනෝදාත්මක අවස්ථාවක් ඒකේ ගත කළා. මම ඔබ හැමට ආරාධනා කරනවා ඒ පරිණත යෞවනයේ සුන්දරත්වය දැන් රස විඳින්න. ඔබලාටත් ඒක දැනේවි. Thank you very much. එහෙනම් නරඹලා විනෝද වෙන්න. සභාපතිතුමියට බොහොම ස්තුතියි. අලුත් හැඳින්වීමක් පරිණත යෞවනය. එතකොට අපි නිකන් හිරිමල් යෞවනය වගේ.
ඇඟට පොඩි ජවයකුත් ආව එහෙම කියනකොට. ඉතින් හිරිමල් යවුවනේ අපිට ආරාධනා කිරීම ගැන පරිණත යවුවනේ හැමෝටම අපි ඉතාමත්ම සෙනෙහසින් ස්තුතිවන්ත වෙනවා. අද රාත්‍රිය හරි අපූර්ව වෙන්නේ ශතකයට ආසන්නව ඉන්න අපේ ආදරණීය අම්මලා දෙන්නෙකුත් මේ වේදිකාව සරසන්නට සූදානම් නිසා මම හිතනවා ඔබේත් මගේ ඇස් මවිත වේවි ඒ දර්ශන දැක්කහම. අද මේ වෙනස් දවසක්. ඒ කියන්නේ දැන් මේ වේදිකාවත් හරි වෙනස්නේ. අපි සාමාන්‍යයෙන් වේදිකාවක දකින්නේ ටිකක් උස වේදිකාවක්. වේදිකාවේ නර්තනය කරන අය එහෙම නැත්නම් වේදිකාවේ ඉන්න අය වෙනස්. ටිකක් උඩින් ඉන්නේ වගේ. ප්‍රේක්ෂකයෝ ටිකක් වෙනමම ඉන්නේ. හැබැයි අද එහෙම නෑ. අද අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. අද වේදිකාවක් කියලා දෙයක්වත් නෑ, ප්‍රේක්ෂකාගාරයක් කියලාත් නෑ. අපි හැමෝම එකම කට්ටියක්. ඒ නිසා මෙතන පටන් මේ වැඩසටහන හමාර වෙනකම් මම හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ ආදරණීය අම්මලා තාත්තලාත් එක්ක ඔබේ සතුට බෙදා ගන්න. අත්පොලසන් දෙන්න, කාරිට අක්කුඩි ගහන්න, ඔබ ගීතේ දන්නවනම් ගායනා කරන්න. ඒක තමයි අපිට ඕනට දෙන්න පුළුවන්. ඒ පරිණත යෞවනයට දෙන්න පුළුවන් හිරිමල් යෞවනයේ ඉන්න ඔබේ සහයෝගය. ඉතින් අපි මේ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ තවත් ලස්සන වැඩසටහනකට යන්න. අපේ රටේ ගීත කෝකිලාවිය කවුද කියලා අහුවොතින් ඔබත් මාත් දන්නවා. ඒ වගේම හෙළයේ නිලි රචන කවුද කියලා අහුවොතින් ඒකත් අපි දන්නවා. හැබැයි මේ දෙදෙනාම මේ ආදරණීයන්ගේ වයසේ අය අපේ රටට මහඟු සේවයක් කරපු අය. ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමය තමන්ගේ ඊළඟ අංගයට ඒ දෙදෙනාට උපහාරයක් කරන්නට තීරණය කරනවා. අපේ රටේ සිංහල සංගීතයත් අපේ රටේ චිත්‍රපට කලාවත් වෙනුවෙන් අනෙක් භවනීය මෙහෙවරක් ඉටු කළ ආදරණීය ලතා වල්පොල මැතිණියටත් ඒ වගේම මාල්නි ෆොන්සේකා අපේ ආදරණීය නිලි රචනටත් උපහාරයක් උද කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ආයමත් තතාවක් අපි හිරිමල් යෞවනයට එකතු වෙලා උණුසුම් අත්පොසනාදයක් ලබා දෙමු ලතා ප්‍රජා සේවා සංගමයට.
ආදරේ හිතෙනවා දැක්කම දෙවදනවාගේ පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ආදරේ හිතෙනවා දැක්කම දෙවදනවාගේ පොඩ්ඩක් ඉන්න සුදුම
හොඳ වෙලාවට මේ නිලියෝ ටික මෙහි හිටියේ. නැත්තම් මාර්ලි ෆොන්සේකට දෙයියන්ගෙන් පිටයි. මෙහෙමනේ මාර්ලි ෆොන්සේකට මේ විදිහට නටන්න හම්බෙන්නේ නැහැ මේ විජය කුමාර තුංගලා, ගාමිණී ෆොන්සේකා, ඩොමි ජයවර්ධන එහෙම හිටියේ නැත්තම් ඉතින් එයාටත් අපි උණුසුම් අත්වල සනාදයක් දෙන්න ඕනේ. සිහිනරය කොතරම් ආස්වාද ජනකද කියලා කියනවනම් මෙමය දැන් අද රාත්‍රියේදී ඇත්තම අම්මලා තාත්තලා නටනවා. ඒක ඇත්තම කියලා කියන්නේ එකට ඉන්න විවාහ කයත් නටනවා. ඒ වගේ විතරක් නෙමෙයි යාළු මිත්‍රයෝ ගොඩක් නටනවා. අපි ඒ නිසා අපි ඒකන තහනවා පස්සේ කොහොමද මේක මෙහෙම වුනේ කියලා. ඒ විතරක් නෙමෙයි මම ඔබලකටත් ඇවිල්ලා අහනවා කොහොමද ඔබ මේක දරාගන්නේ කියලා. ඒ නිසා ලෑස්තිලා ඉන්න. අපි තවත් ලස්සන ගීතයක් ලස්සන නර්තනයක් බලමු. ශ්‍රී ලංකා ප්‍රජා සේවා සංගමේ සිහින රැයක් 3 වර්ණවත් කරන්නට ආදරණීය මවෙකුටයි පියතුමෙකුටයි මේ ගෞරවණීය ආරාධනාව. একটি কথাই শুনবো
සිහින ගෙන්නෙන්න මොඩුසුම් වෙනවා වගේ. ඔබත් දෙන ප්‍රතිචාරය හරිම උණුසුම්. බොහොම ස්තුතියි. මේ ලැහැස්ති වෙන්නට ඕනේ, මේකප් දාගන්න ඕනේ, ටිකක් වෙලාවක් යනවා. ඒකට හැබැයි අපි හිතුවට වඩා මේ අම්මලා තාත්තලා හරි ඇක්ටිව්, ක්‍රියාශීලී. ඊටමත් වික්‍රමින් වැඩේ කරගන්නවා. ඊළඟට අපි ලස්සන කපිරිඤ්ඤා නැටුමක් බැලුවොත් මොකද ඔබ හිතන්නේ? හොඳයි නේ? මං හිතන්නේ ඒගොල්ලෝ ලෑස්ති. ඒ නිසා අපි උණුසුම් අත්වසන්නාදයකින් කපිරිඤ්ඤා නර්තනයක් බලන්නටයි මේ සූදානම් වෙන්නේ. Bye.